Okay. Good afternoon, Pute. Good afternoon. Can you hear me? Pute ඔයාලට ඇහෙනවා නේද? Pute, can you hear me? Can anyone just send me a message? Pute ඇහෙනවද? Pute, turn on your videos. You can hear me, right? ඇහෙනව නේද පුතේ? Okay. Okay. Yeah, then fine. Pute, turn on your videos. අපි හැමෝම videos on කරමු. Okay? හැමෝම on කරන්න. Pute, turn on your videos. Yes, Pute. හැමෝම on කරන්න බලන්න. Okay. Mhm. හරි. පුතේ පුළුවන් අය videos on කරන්න. Videos on කරන්න. Okay. හරි. Oh. Okay. Okay. Then fine. හරි. එහෙනම් අපි දැන් start කරමු. Okay. හරි. එහෙනම් අපි අද බලමු districts and provinces. අහලා තියෙනව නේද ඔයාලා හැමෝම? Districts and provinces. Okay. Just give me a minute. හරි. දැන් videos on කරන්න පුතේ. බලන්න හැමෝටම පුළුවන් නේද? videos on කරන්න. දැන් පුළුවන් නේද? Okay. Okay, හරි. දැන් හැමෝම on කරන්න පුතේ videos. දැන් හැමෝම බලන්න ඕනි. නැත්නම් මට පේන්නේ ඔයාලා කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා. Okay? හරි. ඔයාලා අහලා තියෙනවද පුතේ districts and provinces? අහලා තියෙනවද? Districts and provinces. Yes or no? Districts අහලා තියෙනවද? yes. Good. හරි. අපි චුට්ටක් බලමු ඔයාලා මොන මොන districts වලද ඉන්නේ කියලා. අපි නිකන් බලමු. Okay? පුතේ මයික් එක on කරන්න බලන්න. හරි. දැන් මට හැමෝම කියන්න බලන්න. හරි මම දෙතුන් දෙනෙක්ගෙන් අහනවා. මට මුලින්ම පේනවා පුතේ ශාෂ්‍යා. ආගේ district එක මොකද්ද පුතේ? යා පුතේ ශාෂ්‍යා? Okay. පුතේ පහන්දේ? පුතේ පහන්දේ? Yeah. ආගේ district එක මොකද්ද පුතේ? ගම්පහ. ගම්පහ. පුතේ උඩින් මට පේනවා මන්දුලි. මන්දුලි right? මන්දුලි.
Yeah, yes පුතේ මන්දුලි. My district is Colombo. Colombo. Okay. මට මෙහා පැත්තෙන් පේන Ann. Yes පුතේ Ann. Ratnapur. රත්නපුර. Okay. පහලින් පේනවා සෙනුකි. Yes පුතේ සෙනුකි. Candy. Candy. Okay. එතන උඩින් මට පේනවා තිවෙන්. Yes පුතේ තිවෙන්. Goal. Gold. Okay. හරි. තව ගොඩක් අය ඉන්නවා. නම දැනට පේන අයගෙන් විතරයි මම ඇහුවේ. Okay. හරි. එතකොට හැමෝම එක එක ඩිස්ට්‍රික්ට්ස් වල අය නේද ඉන්නේ? නේද? එක එක ඩිස්ට්‍රික්ට්ස් වල අය තමයි මෙතන ඉන්නේ. ඔයාලා දන්නවද දැන් ලංකාවේ කොච්චරක් ඩිස්ට්‍රික්ට්ස් තියනවද? මොනවද තියෙන ඩිස්ට්‍රික්ට්ස් හැමදේම දන්නවද දැන් මේ වෙද්දි? ප්‍රොවින්සස් කොච්චරක් තියනවද? ඒ ප්‍රොවින්සස් මොනවද? දන්නවද? යා? හරි. ප්‍රොවින්සස් මොනවද? අපි ප්‍රොවින්සස් චුට්ටක් බලමු. wait. උඩින් පේන මට ශාස්ත්‍ය. yes පුතේ ශාස්ත්‍ය. මොකද්ද පුතාගේ ප්‍රොවින්ස් එක? Southern Province. Southern province. පහලින් පේනවා තිවෙන්. yes පුතේ තිවෙන්. Southern Province. Southern province. Okay. මම කලින් අහපු නැති කාගෙන් හරි මං අහන්න. Miss Lenavo. Yeah. Yes පුතේ. Your province? Yes පුතේ. පුතේ? Province පුතේ. Province. හරි. හරි. North Central province, right? Okay. Good පුතේ. පුතේ Sydney. පුතේ Sydney. Okay. පුතේ Senuki. Central Province. Central province. Okay. එතකොට පුතේ Amaya. පුතේ Amaya. Okay. පුතේ Janite. පුතේ yeah, yes පුතේ Janite. Western Province. Western province. Okay. හරි. දැන් එක එක provinces ගොඩකුත් තියෙනවා, districts ගොඩකුත් තියෙනවා. ඔයාලා දන්නවද මේ provinces මොනවාද? මේ ඔක්කොම provinces ඔයාලට name කරන්න පුළුවන්ද මං අහුවොත්? Yeah? Yes. Very good. Yes. Yeah. Name කරන්න පුතේ එහෙනම්. අපි name කරමු. Southern Province, Southern Province, Northern Province, Western Province, Central Province, and North Central Province, Eastern Province. Yeah, very good පුතේ තියෙනවා. ගොඩක් ආවා. provinces 6ක් විතර කිව්වා. Very good පුතේ තියෙනවා. Very good. Very good. Okay. තව කවුරු හරි ඉන්නවද පුතේ? Yeah. provinces ටික name කරන්න පුළුවන්. Very good පුතේ තියෙනවා. හරි. එහෙනම් අපි අද මුලින්ම මොනවාද මේ provinces කියලා discuss කරලා ඉමු. Okay? මොකද අපිට civics වලට මේ provinces and districts අපිට ඕනි වෙනවා. civics වලට. Okay? ඒක හින්දා අපි grade 6 civics දැන් තව ටික කාලෙකින් start කරනවානේ. එතකොට අපි foundation එක හදාගෙන තියෙන එක හොඳයිනේ. නේද? ඒක හින්දා අපි මුලින්ම මොනවාද මේ provinces කියලා බලමු. Okay, ඊට පස්සේ අපි next එකේ districts වලට එමු. පුතේ do you have Sri Lankan maps? අල්ලංගේ Sri Lankan maps තියනවද? No. හරි කමන්නේ. එහෙනම් next එකේදී පුතේ okay සමහර අය ළඟ තියෙනවා. Very good. Very good. next එකේදී පුතේ ඔයාලා Sri Lankan maps දෙකක් අරගෙන එන්න. Okay? අපි next week එකේදී මේ districts and provinces ටික mark කරමු. ඒක හින්දා
next week එකේදී ඔයාලා maps දෙකක් අරගෙන එන්න අමතක කරන්නේ නැතුව. Wait, let me spotlight myself. Okay. හරි. එහෙනම් අද අපි මොනවාද මේ provinces කියන එක ඩිස්කස් කරලා ඉමු. එතකොට next week එකේ අපිට name කරන්න විතරයි තියෙන්නේ. හරි. Write down the topic පුතේ. Provinces spellings මොනවාද? දන්නවද provinces? Okay, write down the topic පුතේ. අපි province to which we belong කියලා use කරමු. Yeah. Write down the topic පුතේ. දැන් හරි නේද? Okay. හැමෝම ලියලා ඉවර නේද? ලියන කවුරුත් නැහනේ නේද? Finish, teacher. Finish, right? Okay. හරි. එහෙනම් අපි දැන් මොනවාද මේ provinces කියලා බලමු. මට එක province එකක් කියන්න, ආලා දන්න එක province එකක් කියන්න. උඩින් ඉඳන් පටන් ගන්න. අපුතේ? Northern province. අපුතේ? Northern province. Northern province. Exactly. Northern province. Turn off your mics. Put it on. හරි. එතකොට අපිට ගන්න පුළුවන් Northern province. ඕකේ හරි පුතේ මම තව දෙයක් කියලා ඉන්න මම ලාස්ට් එකේත් කිව්වා අපි මොනවා හරි මම හරි තව කවුරු හරි ටීචර් කෙනෙක් ඔයාලගෙන් ක්වෙස්චන් එකක් අහනවානේ ඇහුවට පස්සේ ඔයාලා මයික් එක ඔන් කරලා ආන්සර් එක දෙනවා නේද පුතේ මයික් එක ඔන් කරලා ආන්සර් එක දෙනවා ඊට පස්සේ ආන්සර් එක දීපු ගමන්ම ටක් ගාලා චෙක් කරන්න පුතේ මයික් එක ඔෆ් වෙලාද කියලා ඕකේ ටක් ගාලා චෙක් කරන්න ආන්සර් එක දීපු ගමන්ම බලන්න මයික් එක turn off කරලාද කියලා. එහෙම නැත්නම් තාලා ගෙදර කතා කරන හැමෝම දේවල් ඔක්කොම දේවල් ක්ලාස් එකේ ඉන්න හැමෝටම ඇහෙනවා. තේරෙනවද? අනික මේ වීඩියෝ එක පුතේ ගොඩක් අයට යනවානේ. නේද? ගොඩක් අය බලන. එතකොට හැමෝම බලයි මෙන්න මෙයාගේ ගෙදර මෙහෙම තමයි කතා කරලා තියෙන්නේ. මෙහෙම තමයි මේ දේවල් තමයි කතා කරලා තියෙන්නේ. මේ හැමදේම හැමෝම දැනගන්නවා. ඔයාලා කැමතිද? නෑ නේද? ඒකින්ද මයික් එක ආන්සර් එක දුන්න ගමන්ම චෙක් කරන්න මයික් එක ඕෆ් වෙලාද කියලා. මයික් එක ඕෆ් කරලාද කියලා. ටක් ගාලා ඒක චෙක් කරන්න. සමහර විට ඔයාලට පේරන්ට්ස්ලා බැන්නොත් එහෙම ඒකත් අහනවා යාළුවෝ ඔක්කොටම. අයියෝ. නේද? ඒකින්ද ටක් ගාලා චෙක් කරන්න මයික් එක ඕෆ් වෙලාද. සමහරට මයික් එක ඔන් වෙලාද ඕෆ් වෙලාද කියලා හොයාගන්න ටික වෙලාවක් යනවා. නේද? බලන්න මයික් එක මෙහෙම තියෙද්දි මෙහෙම
ඉරකින ක්‍රොස් වෙලා වගේ තියනවාද කියන එක බලන්න. එතකොට මයික් එක ඔෆ් වෙලා. නිකන් මෙහෙම නම් තියෙන්නේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. ඕකේ නැත්නම් ඔන් කර කර ඔෆ් කර කර බලන්න ඕනේ. නේද? ඔෆ් වෙලාද දන්නෙත් නැහැ ටීචර් ඔන් වෙලාද දන්නෙත් නැහැ කියලා. ඕකේ. හරි. අන්න ඒක චුට්ටක් මතක තියාගන්න ඕනිම ක්ලාස් එකක. ඕකේ මගේ ක්ලාස් එක විතරක් නෙවෙයි ඕනිම ක්ලාස් එකක ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි පුතේ. Northern Province. මට තව province එකක් ඔයාලා දන්න එක province තව province එකක් Southern Province. Southern Province. Northern North Province. Central Province. North Central. Yeah, yes, say it there. Southern Western. Southern Province. North Central Province. North Central Province. Western Province. Yeah. Eastern Province. Western Western Province. Western Province. When? Eastern Province. Eastern Province. Uva Province. Uva Sabarama Province. Province. Uva Province. Eastern Province. Sabarama Province. Uva Province. Uva Province. Central Province. Abude? Central Province. Central. Yeah. Central. North Central Province. ඒක ලිව්වා නේද පුතේ අපි උඩිමල නෑ North Central Province ලියලා තියෙනවා. මෙහෙම කරනකො දැන් ඔයාලගේ province එක මම මෙතන ලියලා ආපුතේ Sabarama Province. ආපුතේ Sabarama Province. සබරගමුව province. You can see this part right. Northwestern Province. Northwestern ලියල් නෑ නේද ඒකත් ලියමු. So you can see right, you can see here right. Yeah. Teacher එක ලියන්නේ. හරි. Western Province. ඒක අපි ලිව්වා නේද පුතේ Western Province එක තියෙනවා. Western Province තියෙනවා. එතන මොකක්ද අඩු? How many provinces are there in Sri Lanka? 9. 9 provinces. 9 provinces. එතකොට අපි ලියලා තියෙනවා Northern Province. පුතේ? Yeah? මොකද්ද පුතේ? Eastern Province. Eastern Province උත් ලියලා තියෙනවා. එතකොට මොකද්ද අපි ලියලා නැත්තේ? Northwestern Province. Exactly. Northwestern Province. Province. North Western. මං කිව්ව එකත් එක නෑ. Put the turn off your mics. Put the turn off your mics. Okay. Northwestern Province. එතකොට මේ provinces ටික තමයි අපේ country එකේ තියෙන්නේ. අපේ country එකේ provinces. Sri Lanka comprises of 9 main provinces. Okay. ලංකාවේ තියෙනවා main provinces 9ක්. Main provinces 9ක්. And each province is made up of several districts. Okay. හරි. දැන් අර මම මුලින්ම කීප එක චුට්ටක් මතක් කරගන්න පුතේ. මොකද්ද කිව්වේ? Check your mics. Check your mics. කාගේ හරි mic එකක් on වෙලා තියෙනවා. Yeah. හරි නේද? හරි. හරිද? Okay. Yeah, good. Very good. හරි. එතකොට දැන් අර කලින් කිව්ව මොකද පුතේ Sri Lanka comprises of 9 main provinces. So there are 9 main provinces in our country. And each province is made up of several districts. එතකොට එක province එකක පුතේ districts කීපයක් තියෙනවා. හරිද? එක province එකක දැන් අපි example එකක් විදිහට North Central Province. North Central Province එක ඇතුලේ තියෙනවා districts කීයක් තියනවාද? නිකන් දන්න කවුරු ඉන්නවද? How many districts? 25. 25. නෑ නෑ පුතේ මම කියන්නේ
North Central Province එක ඇතුළේ. Oh, what are they? 5. Anuradhapura, Polonnaru. Exactly. Anuradhapura and Polonnaru. Just give me a minute. Teacher board එක පේන්නේ නැහැ. Yeah, wait පුතේ. ලියන්න එපා. ලිව්වද? නැහැ නේද? Yes, teacher. Did I Yeah, ask you to teacher. write? මම ලියන්න කිව්වද? ආ? අනේ teacher පේන්නේ නැතුව ගියා එකයි කිව්වේ. ඔව් පුතේ. කවුරුත් ලිව්වේ නෑ නේද? ලිව්වද? මට පේන විදිහට ලියලා තියෙනවා. ලිව්වා teacher. ලිව්වා නේද? ලියන්න එපා. ඒ කියන්නේ දැන් ඔව් කමන්න teacher. ලියන්න. හරි පුතේ. මං කියනකොට විතරක් ලියන්න. ඕකේ. හරි නේද? මොකද මම සමහර දේවල් කියලා ඊට පස්සේ කියනවා ලියන්න කියලා. එතකොට ඔයාලා ක්ලෑෂ් වෙන්න පුළුවන්. මම ටීචර් කියන දේ අහනවද එහෙම නැත්නම් ලියනවද කියලා. එහෙනම් එක කනක් මම කියන එක අහගෙන S2 බෝඩ් එකේ තියෙයි. ඒකින්ද මම කිව්වොත් ලියන්න කියලා ලියන්න. ඒක දැනට කමන්නේ ලියපු අය පුතේ. ආයෙ ලියන්න එපා. හරි. එතකොට පුතේ මම ඔයාලට කිව්වේ ලංකාවේ provinces කීයක් තියෙනවද? How many Nine. provinces? 9. 9 provinces. 9 provinces. එතකොට මේ provinces ඇතුලේ districts තියෙනවා. මේ districts අපි next week එකේදී discuss කරමු. Okay? හරි. අපි එහෙනම් දැන් හැමෝම කට්ටියක් ලියලා ඉවරනේ ඒක හින්දා මේ ටික ලියාගෙන ඉන්නකෝ. Okay? ඊට පස්සේ අපි ඊළඟ පාර්ට් එකට move වෙමු. කට්ටියක් ලියලා ඉවර හින්දා. Okay? හැමෝම ලියන්න පුතේ දැන්. ලියලා raise hand කරන්න පුතේ. Okay? Don't forget to raise your hands.
But I'll give you another 4 minutes. Okay. You have to finish within 4 minutes. You have 4 minutes. කරන අය තාම Yeah, yes, but the time's up. Okay, time එක ඉවරයි. හරි. අපි එහෙනම් මං හිතන හැමෝම ලියාගන්න ඇති කියලා. සමහර චුට්ටි දෙනෙක් ඉන්නවා තාම රේස් හෑන්ඩ් කරලා නැහැ. කාට හරි ලියාගන්න බැරුණා නම් පුතේ රෙකෝඩින් එක චෙක් කරන්න. ඕකේ දැන් ටික
මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක අපි අප්ලෝඩ් කරනවානේ. එතකොට එහෙම නැත්නම් ඔයාලා ගෲප්ස් වලට දානවානේ. එතකොට රෙකෝඩින් එක චුට්ටක් චෙක් කරන්න. හරි. මාත් එක්ක චුට්ටක් කියමුද මොනවාද තියෙන ප්‍රොවින්සස් කියලා? මාත් එක්ක චුට්ටක් කතා කරමුද? Wait, let me. හරි. මයික් ආන් කරන්න පුළුවන් නේද පුතේ? චෙක් කරන්න චුට්ටක්. No. දැන් චෙක් කරන්න පුතේ. Yes, right? පුළුවන්. හරි. එහෙනම් අපි පුළුවන් ටීචර්. ඕකේ පුතේ. අපි ඔක්කොම බලමු. හරි. ඕකේ. අපි මුලින්ම බලමු. යා. යා. කියන පුතේ. Northern province. Province, Northern Province, Southern Province, North Central Province, Yeah, wait. Western Province, Wait. හරි. මම කිව්වට පස්සේ කියන්න පුතේ. Okay. Northern province, Northern Province, Southern province, Southern Province, North Central province, North Central Province, Western province, Western Province, Western Province. Eastern Province, Eastern Province, Uva province, Province, Central province, Central Province. Sabaraga Province. Northwestern province. Northwestern Province. Exactly. Northern province, Southern province, Northern Province, Central Province, Eastern Province, North Province, Sabaragamuwa Province, Northwestern Province. Yeah, yes, but Northern province, Southern province, North Central province, Western province, Eastern province, Uva province, Central province, Sabaragamuwa province, North Western province. Okay. යාලට පුතේ දැන් චූටි homework එකක් තියෙනවා කරන්න. Okay, පුතේ check your mics. Okay. හරි. දැන් ඔයාලටත් පුළුවන් වෙන්න ඕනි Northern province, North Central province, North Western province, Central province, Eastern province, Uva province, Sabaragamuwa province, Western province, Southern province. මේ ටික මේ විදිහට බෝඩ් එකවත් ආගේ බුක් එකවත් බලන්න නැති වෙන්න කියන්න පුළුවන් වෙන්න ඕනි. ඕකේ මම මේක බල කරනවා නේ ඔයාලා grade 6 ට තාම ආපු නැති හින්දා මම ඔයාලට මේක බල කරලාම කියන්නේ නැහැ ස්ටඩි කරන්න කියලා. හැබැයි you have 7 days. okay provinces 9ක් තියෙනවා. දවස් 7ක් තියෙනවා ඊළඟ ක්ලාස් එක එනකම්. එතකොට අඩුම තරමේ එක දවසට එක province එක ගන්න මතක තියාගත්තා. ඔයාලට දවස් 7ක් ඇද්ද provinces 7ක් මතක. තිවෙන්ට මං හිතන්නේ තිවෙන් කලින් කිව්වේ 6ක් කිව්වා නේද? තිවෙන් නේද කිව්වේ පුතේ? Does you right? Yeah, yes. Yes පුතේ. එතකොට මං හිතනවා ඔයාලා හැමෝම ස්ටඩි කරගෙන ලකුණු ඒගොල්ලන්ට දාන්න එපා ඉතින් අයියෝ යා මම එකක් දාලා පුතේ check your mics. Okay. හරි. එතකොට ඔයාලා මේක ස්ටඩි කරගෙන එන්න බලන්න පුළුවන් තරම් ස්ටඩි කරන්න. මොකද grade 6 වලට අපිට මේ ඕනේ මොකද අපිට districts ස්ටඩි කරන්න තියෙනවා. ඒක හින්දා අනිවාර්යෙන්ම ඔයාලා මේක ස්ටඩි කරගෙන 9නේ තියෙන එච්චර නැහැ. Northern province, Southern province, North Central province, Western province, Eastern province, Uva province, Central province, Sabaragamuwa province, North Western province. මම ඔයාලට 4 minutes වගේ දෙන්න. ඔයාලා බලන්න ඔයාලට කීයක් ස්ටඩි කරන්න පුළුවන්ද කියලා. within 4 minutes. okay? හරි. වෙන වැඩ කරන්න එපා. okay? don't do other stuff. okay? හරි. I'll give you 4 minutes. බලන්න පුළුවන් කීයක් පුළුවන්ද කියලා.
ආවේ ටීචර් මම අදයි අලුතින් ආවේ. යා. ශාෂ්‍යයට 9ක් පුළුවන්. හරි. වෙන අනිත් අය කොහොමද? Okay. පුතේ? Hello teacher. Yes, How පුතේ? are you? I'm good පුතේ. හරි. එහෙනම් අපි දැන් පටන් ගමු. Okay, මම තනින් අහන්නම් 4 දෙනෙක්ගෙන් විතර. Yes පුතේ? මට නවයම පුළුවන්. පුතේ? මට නවයම පුළුවන්. 9න් පුළුවන්. Okay පුතේ. එහෙනම් මන්තුලිගෙන් start කරමු. Yes පුතේ? මටත් නවයම පුළුවන්. Okay පුතේ. Very good. හරි. Yes පුතේ මන්දුලි. අපි නම් මන්තුලිගෙන්. Yes පුතේ. Miss Lanao. Yeah. Yes පුතේ? කලින් කතා කරන්න කියන්නේ නැද්ද? මොකද හරි කියන්නේ? මටත් නවයම පුළුවන්. Yes teacher. මට නවයම පාඩම්. එහෙනම් කියන්න පුතේ. මට නවයම Okay පුතේ. 9න් පාඩම් අය. එහෙනම් මෙහෙම කරමු. 9ම පාඩම් අය mic එක on කරමු. පාඩම්. Very good පුතේ. හරි. කියන්න පුතේ එහෙනම්. හැමෝම 9ම පාඩම් අය මට කියන්න. Southern Province, South Province, Western Province, Eastern Province, North Central Province, Central Province, North Western Province, Sabaragamu Province, Uva Province. Wow, very good. Very good පුතේ. Very good. Okay. තව 9ම පාඩම් අය ඉන්නවද? Very good පුතේ මන්දුලි. Yes පුතේ. Miss Lenao. Yeah. What's your name පුතේ? Minuli. Minuli. Okay. Yeah. Yes පුතේ Minuli. Northern Province, Southern Province, North Central Province, Western Province, Eastern Province, Uva Province, Central Province, Sabaragamu Province, North Western Province. Exactly. Yeah. Yes. Very good පුතේ Minuli. Very good. Okay. Very good. Yeah. Yes පුතේ කියන්න පුතේ. Northern Province, Southern Province, North Central Province, Western Province, Uva Province, Eastern Province, Sabaragamu Province, North Western Province, Central Province. Wow. Very good. Very good පුතේ. Very good. Very good පුතේ දිනාලි. හරි. දැන් ඒ වගේ අනිත් හැමෝම පුතේ බලන්න පුළුවන් තරම් try කරන්න 9ම study කරන්න. 9ම study කරගෙන next week එකේ class එකට එන්න. Okay. එතකොට ඒක ගොඩක් හොඳයි නේද? අපිට grade 6 වලට අපි දැම්මම ready වෙලා ඉවරයි. grade 6 වලට ගිහිල්ලා අලුතෙන් districts provinces ආපහු study කරන්න time waste කරන්න ඕනි නෑ. මොකද ඔයාලා දැම්මම study කරලා. ඒක හින්දා පුතේ පුතේ අපි next week එකේ check කරමුද පුතේ? අපිට දැන් class එක end කරන්න වෙනවා. time එක ඉවරයි. Okay පුතේ. හරි පුතේ.
එහෙනම් හැමෝම next week එකේදී පුතේ මේක study කරගෙන එන්න. okay maps අරගෙන එන්න ශ්‍රී ලංකන් maps. හරි maps දෙකක් අරගෙන එන්න. හරි එහෙනම් පුතේ අපි අදට දැන් civic session එක end කරමු. තව 5 minutes වලින් geography session එක පටන් ගන්නවා. okay bye bye. Bye, teacher. පුතේ. Bye, teacher. Bye, teacher. Bye පුතේ. bye Bye, teacher. bye පුතේ. okay Bye, Bye, bye teacher. පුතේ. bye bye. okay